යාළුවනේ අද මම විලි වොන්ක එක්ක එයාගේ චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරිය බලන්න යන්නේ. මරු එහෙනම් අපි යම් මචන්. අයියෝ මම වැටුණා නේද? අඩෝ සොරි මචන්. මට කියන්න බැරි වුණා. මේක තමයි මෝඩයන්ට නොපෙනෙන චොකෝ පොකුණ. මේක ගොඩක් රසයි. මේවා හදන්නේ මම වසර 10ක පළපුරුද්දෙක්. දත් පණුව කන්නේ නෑ මචං මේවා කොච්චර කෑවත්. මේ තමයි අපේ නිල රටකජු හමුදාව. මෙයාලා තමයි ඔයාලා කන පීනට් චොකෝ වලට කජු සුද්ධ කරලා දාන්නේ. මෙයාලා වැඩ කරන අතරේ කච්චක් දෙයක් කටෙත් දා ගන්නවා හැබැයි. මචන් විලි අපි දැන් කොහෙටද මේ යන්නේ? හෝ අපි දැන් යන්නේ චොක්ලට් වලින් හදන පෙබල්ස් කන්න. හෝ අර තියෙන්නේ පෙබල්ස් කන්ද. ඒ කන්ද මුදුනෙන් තමයි පෙබල්ස් හැදිලා පල්ලෙහාට වැටෙන්නේ. ඊට පස්සේ අපේ නිල හමුදාව ඒවා පැකට් කරනවා. ඒයි මචං ඕවා කන්න එපා. ඕවා ලස්සනයි වගේ පෙන්වන්නට විස චොක්ලට් මල් జాතියක්. ගොඩක් කෑවොත් ඇඟම වෙහෙසටපත් වෙනවා. මචං මට වෙරි වගේ. ඒක තමයි මම ඔබට කිව්වේ අර මල් කන්න එපා කියලා. ඔබ දැන් පුපුරණ්ඩයි යන්නේ. මචං මොන හරි කරපන්කො මේකට. මෙන්න ඕකට බෙහෙත. මේ ටික බීපු සැනින් බඩ යනවා බලන් ඉද්දින් මචං.